ඊට පස්සේ බොබීගේ යාළුවා රාගුයි අනිනිතයි ගමනක් ගිහිල්ලා එනකොට ක්‍රිසෝර්ගේ කට්ටිය මේ දෙන්නව අල්ලගෙන කරදර කරනවා. ඉතින් මේක දැනගත්ත බොබී අනිත් යාළුවා මෙතනට ඇවිල්ලා කීසෝර්ගේ කට්ටියත් එක්ක හොඳටම ගහ ගන්නවා. ඉතින් මෙතනදී බොබීට බය කීසෝල් පැනලෙද්දි ක්‍රිසෝල් වාහනයකට හැප්පෙනවා. ඉතින් ක්‍රිසෝල්ව හොස්පිටල් එකට ඇතුළත් කරනවා. ඉතින් ක්‍රිසෝල්ගේ අයියට මේ වැඩේ නිසා බොබිත් එක්ක තරහයි. ඒක නිසා මෙයා මැරියෝ දානවා බොබීව මරන්න. ඉතින් බොබී මේ ඇත්ත එක්ක ෆයිට් කරනවා. ඒත් මැරියෝ වැඩි නිසා බොබී මෙතනදී හොඳටම ගුටි කනවා. ඉතින් මේ මැද්දට ලිලි ඇවිල්ලා මැරියෝන්ගෙන් සමාවරන් බොබීව බේරගන්න හදද්දි බොබීගේ පඬිතුකම නිසාම බොබී මෙතනදී හොඳටම ගුටි කනවා. ඊට පස්සේ බොබීව හොස්පිටල් එකකට ඇතුළත් කරනවා. බොබීට සීයාවට පස්සේ ලිලි හොඳටම බයිනවා. බොබීට ඔයා ඇයි මෙහෙම කරන්නේ? මං කියන දේ අහන්නේ නැත්තේ ඇයි කියලා. ඒ වගේම ලිලි බොබීට කියනවා ඔයා තීරණය කරන්න ඔයා මාව අතාරිනවද නැත්නම් ඔයාගේ වැඩ අතාරිනවද කියලා. මට ඔයාව නැති වුණොත් සතුටින් ඉන්න බැරි වුණත් සැනසීමෙන් ඉන්න පුළුවන් කියලා ලිලි මෙතනදී කියනවා. ඉතින් බොබීට මෙතනදී හොඳටම තරහ යනවා. බොබී ලිලිව හොස්පිටල් එකෙන් එළියට දාලා කියනවා යන්න කියලා. එදායින් පස්සේ ලිලි ආයේ බොබීව හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අර අපිට මුලින් ෆිල්ම් එක පටන් ගන්නකොටම පෙන්නුවේ බොබී පිස්සෙක් වගේ හැසිරුනේ. බොබීට ලිලියාව දාලා ගියපු දුක දරා ගන්න බෑ. බලන වාරටත් තේරෙන මෙතන තමන් පණ වගේ ආදරය කරපු කෙල්ල දාලා ගියහම දැනෙන වේදනාව.